අයිබෝ අපේ ලංකාවේ නංගිලා මල්ලිලා මට කමෙන්ට් දාලා ගොඩක් තිබුණා මැසේජ් දාලා ගොඩක් තිබුණා කොරියාවට එන්න මුලින්ම කරන්න ඕන මොකක්ද කියලා. කොරියාවට එන්න මුලින්ම කරන්න ඕන ඉතින් එක එකයි කියනවා මං නම් හිතන්නේ කොරියාවට එන්න අංක 1ට කරන්න ඕන ඔළුව හදා ගන්න ඕන. ඔළුව හදා ගන්නවා කියන්නේ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. කාලයක් තිස්සේ බලාගෙන ඉන්නේ දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. මේක කරනවා කියන ඒකායන බලාපොරොත්තුවක් තියෙන්න ඕන. ඊට පස්සේ අංක 1 ඒක ඊට පස්සේ තමයි මේ හොඳ කොරියානු භාෂාව උගන්වන ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මුල ඉඳලා මැදින් අගින් එහෙම නෙමෙයි. ඒක ඔන්ලයින් හරි නැත්නම් කිට්ටුවාද ගුරුවරයෙක් ඉන්නවනම් එහෙම හරි භාෂාව ඉගෙන ගන්න. පැහැදිලිව මුලින්ම ව්‍යාකරණ ටිකේ ඉඳන් හරියට භාෂාව ඉගෙන ගන්න. භාෂාව ඉගෙනගෙන ඊට පස්සේ පන්තියට යනකොට තේරෙනවා එක්සෑම් එකක් තියෙන්නේ මොන අවුරුද්දද මොන කාලෙද ඒකට සූදානම් වෙන්න ඕන කියලා පාඩම් කරන්න. අංක 1 ව්‍යාකරණ, අංක 2 වචන. වචන ඕන ව්‍යාකරණ. අනිවාර්යයෙන්ම භාෂාවක් කියනවා නම් භාෂාවට වචන අවශ්‍යයි. අනිවාර්යයෙන්ම වචන අවශ්‍යයි. ව්‍යාකරණ ටික අනිවාර්යෙන් අවශ්‍යයි. ওই දෙක තමයි හැමතැනම පටලැවෙන්නේ. වචන පාඩම් කරන්න ව්‍යාකරණ ටික හරියට ඉගෙන ගන්න. පන්ති ඊළ කාලයත් එක්ක විභාගේ සෙට් වෙනවා. විභාගෙදී. ඊට පස්සේ process එක ඕගොල්ලෝ ඕන තරම් මේ social media ඇතුලේ තියෙනවා. අංක 1 ඔළුව හදා ගන්න දරා ගැනීමේ ශක්තිය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. කියන්නේ විශ්වාසය තියෙන්න ඕන. බලා ඉන්න පුළුවන් වෙන්න ඕන. මොකද විභාගෙ ලියන්න අවුරුද්දක් විතර පන්ති යනවා. විභාගෙ ලියලා වෙබ් බැටෙන්න ස්කිල් කරන්න ඕන. ස්කිල් කරන්න දිනේනෝ ස්කිල් කරලා වෙබ් එකට වැටෙනවා. වෙබ් එකට වැටලා අවුරුදු 2ක කාලයක් තියෙනවා. ඔය අවුරුදු 2 අතර ලක් එක කියන එක බලපං. සමහරුන්ට වෙබ් එකට වැටිලා, ඒ කියන්නේ විභාගෙ ලියලා ස්කිල් කරලා ඔක්කොම කරලා වෙබ් එකට වැටෙනවා. ඒ අතරතුර තව දින පොලිස් රිපෝට් ගන්න ඕන, මෙඩිකල් ගන්න ඕන, පොඩි අයිටම් තියෙනවා. ඒ ටික ඔයාලට ඔය පන්තියකට යනවා නම් ඒව දැනගන්න පුළුවන්. බලාගෙන ඉන්න ශක්තිය තියෙන්නම ඕන. වෙබ් එකේ අවුරුදු 2 කාලයක් තියෙනවා. සමහර අයට මාසෙන් වෙබ් එකට වැටලා සෙට් වෙනවා. සමහර අයට අවුරුදු 2 ඉවර වෙන්න මාසයක් තිද්දි බල ඉඳලි ඉවරලා සෝරි. එහෙම තියෙනවා. එතකොට අනිත් එක තමයි ඊළඟට කොරියාවේ වැඩට ආවත් සුන්දර ලෝකමව පාන්නේ මේ පාරාදීසමව පානවා ඉරිදට සෙන්සුරාදට නිවාඩු දවසට. එහෙම මේ වටපිටාව පෙන්න. ඒ වටපිටාව නෙමෙයි මෙහි ආයතනයක් ඇතුළේ ආවලත වෙලාවට වැඩ කරන එක අංක 1. 7:00ට වැඩ පටන් ගන්නවා නම් 7:00ට වැඩ පටන් ගන්නවා. 3ට ටී ටයිම් නම් ටී ටයිම් පටන් ගත්තා 3:10ට ඉවර නම් ඉවරයි වැඩ පටන් ගන්නවා. ඒක. එතකොට මේ නිකන් ඉඳිලි බයිලෙකින් නෑ වැඩ නම් වැඩ. ඒවට ඔළුව හදාගන්න, දැක්ම හදාගන්න අංක 1 ඔළුව හදාගන්න. ඊළඟට පන්තියකට ගිහලා ඒම process එකේ තමයි එන්න ඕනේ. ඔය විස්තර ගොඩක් අය අහලා තුන නංගිලා මල්ලිලා අපේ අයියලා අක්කලා ගොඩක් අය අහලා තුන. ඉතින් මට තේරෙන විදියට අංක 1 තමයි ඔළුව හදාගන්න ඕනේ. අදිෂ්ඨානයේ තියෙනවා. උස්සරණයි ජය වේවා.